හෙලෝ නිවාඩු දවසට නාන්න යන්න ලස්සන ප්ලේස් එකක් අපි හොයාගත්තා. ඉතින් අපි දැන් එතෙන්ට යන ගමන් තමයි තියෙන්නේ. මේ යන පාර නම් ඇත්තටම ගොඩාක් ලස්සනයි. වෙනදාට මෙතෙන්ට විශාරියල්ලත් පේනවා. හැබැයි මේ දවස්වල නම් පේන්නේ නැහැ වතුර නැති නිසා. විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට තැනට යනකම්ම හොඳට පාර තියෙනවා. කාපට් පාරක තමයි අපිට එතෙන්ට යන්න තියෙන දිගටම. ඒ වගේම මේ වගේ දිය පාරවල් චුටි පාලම් එක දිගටම තියෙනවා. ඔන්න අපි එතනට ආවා. මේ පාර හිඟුරු කඩුව පාර වැල්ලවාය. මේ තියෙන්නේ එන්න ඒ ප්ලේස් එක. මේ දවස්වල නම් වතුර නැහැ. හැබැයි වෙනදට නම් ගොඩාක් ලස්සන තැනක් මෙතන. වතුර පිරීලා ඉතිරිලා යන තැනක්. මෙන්න මේ වගේ තමයි මේ දවස්වල නම් තියෙන්නේ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද තියෙන්නේ කියලා. ඔන්න අපි දැන් නාන්න හොඳ තැනක් හොයාගෙන යන ගමන් තමයි ඉන්නේ. අපි බලමු අපිට ලස්සන ප්ලේස් එකක් හොයාගන්න පුළුවන් වේද කියලා. අපි ටිකක් ඇතුළට එන්න වුණා. මොකද මේ වෙලාවෙත් ගොඩාක් කට්ටිය මෙතන නාන්න ඇවිල්ලා හිටියා. ඇත්තටම මම දන්නේ නැහැ මේ ගඟට මේක ඔයක්. මම දන්නේ නැහැ ඇත්තටම මොකක්ද මේ ඔයට කියන හරි නම කියලා. දන්න කට්ටිය කියාගෙන යන්න. ඉතින් අපි මෙන්න මෙතනින් තමයි පැය ගානක් නෑවේ. ඉතින් ඕගොල්ලොත් මෙන්න මේ ප්ලේස් එක මේ ගඟට කියන නම දන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝටම සුබ දවසක්.